වයස 45 වුණා මසල් හදන්න බෑ. ජිම් ගිහින් වැඩක් නෑ. මසල් හදන්න ඕනේ නම් තරුණ කාලෙම එක්සර්සයිස් පටන් ගන්න ඕනේ. මේ වගේ කතා ඔයත් අහලා ඇති. හැබැයි ඇත්තටම වයස 40න් පස්සේ මසල් හදන්න බැරිද? පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. මම ඩොක්ටර් ADI විශේෂඥ වෛද්‍යවරයෙක් වගේම සර්ටිෆයිඩ් ෆිට්නස් කෝච් කෙනෙක්. අද අපි සරලව බලමු 40න් පස්සේ මසල් හදන්නේ කොහොමද? ඒකට ඇත්තටම වැදගත් දේවල් මොනවද කියලා. වයසත් එක්ක මසල් වලට මොකද වෙන්නේ? වයස වැඩි වෙනකොට අපේ මසල් මෑස් එක සහ ස්ට්‍රෙන්ත් එක කියන්නේ ශක්තිය ක්‍රමක්‍රමෙන් අඩු වෙනවා. විශේෂයෙන්ම එක්සර්සයිස් නොකර ෆිසිකලි ඉනැක්ටිව් විදිහට ජීවත් වෙනවා නම් මේක තවත් වැඩි වෙන්න පුළුවන්. හැබැයි මෙතන වැදගත් දෙයක් තියෙනවා. වයස වැඩි වෙනවා කියන්නේ මසල් හදන්න බැහැ කියන එක නෙවෙයි. රිසර්ච් වලින් පෙන්නන්නේ අවුරුදු 50-65 වුණ අයටත් රෙසිස්ටන්ට් ට්‍රේනින් එක කියන්නේ වේට් ට්‍රේනින් මගින් මසල් ස්ට්‍රෙන්ත් එක සහ මසල් සයිස් එක වැඩි කරගන්න පුළුවන් කියලා. ඒ නිසා 40 කියන්නේ මසල් බිල්ඩින් වල එක්ස්පයරි ඩේට් එකක් නෙවෙයි. මසල්ස් හදන්න නම් රෙසිස්ටන්ට් ට්‍රේනින් අවශ්‍යයි. මසල් බිල්ඩ් කරන්න නම් මසල් එකට චැලෙන්ජ් එකක් දෙන්න ඕනේ. ඒකට තමයි රෙසිස්ටන්ට් ට්‍රේනින් වැදගත් වෙන්නේ. උදාහරණයක් විදිහට ඩම්බෙල්ස්, බාබෙල්ස්, ජිම් මැෂින්ස්, රෙසිස්ටන්ට් බෑන්ඩ්ස්, බොඩි වේට් එක්සර්සයිසස් මේ වගේ එකක් භාවිත කරන්න පුළුවන්. වෝකින්, සයික්ලින් වගේ එක්සර්සයිසස් අපේ හෙල්ත් සහ කාඩියෝවැස්කුලර් ෆිට්නස් වලට ඉතා හොඳයි. හැබැයි මසල් බිල්ඩ් කරන්න අවශ්‍ය නම් ඔයා රෙසිස්ටන්ට් ට්‍රේනින් කිරීම ඉතාම වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් මේජර් මසල් ගෲප්ස් වලට සතියට අවම වශයෙන් දෙවරක් ට්‍රේන් කිරීම රෙකමන්ඩ් කරන්න පුළුවන්. ප්‍රොග්‍රෙසිව් ඕවර්ලෝඩ්. දැන් ඔයා ජිම් එකට ගිහින් හැමදාම එකම වේට් එකෙන් එකම රෙපිටිෂන්ස් ගන්න කරගෙන ගියොත් මොකද වෙන්නේ? මුලදී රිසල්ට්ස් ලැබෙන්න පුළුවන්. හැබැයි කාලයක් යනකොට ඒ එක්සර්සයිස් එක ශරීරයට පහසු වෙනවා. ඒ නිසා මසල් එකට ක්‍රමයෙන් වැඩි චැලෙන්ජ් එකක් දෙන්න ඕන. මේකට කියන්නේ ප්‍රොග්‍රෙසිව් ඕවර්ලෝඩ් කියලා. ඒකෙන් අදහස් කරන්නේ හැම සතියෙම ලොකු වේට් එකක් දාන්න කියන එක නෙවෙයි. ක්‍රමයෙන් වේට් එක ටිකක් වැඩි කරන්න පුළුවන්, රෙපිටිෂන්ස් ටිකක් වැඩි කරන්න පුළුවන්, සෙට්ස් ගාන ටිකක් වැඩි කරන්න පුළුවන්, එක්සර්සයිස් එකේ ඩිෆිකල්ටි එක ටිකක් වැඩි කරන්න පුළුවන්. ප්‍රොග්‍රෙස් කරන්න ඕන. හැබැයි ක්‍රමයෙන් සහ ආරක්ෂිතව. ප්‍රෝටීන් එක හරිම වැදගත්. ට්‍රේනින් එකෙන් මසල් එකට ග්‍රෝත් ස්ටිමියුලස් එකක්. ඒ කියන්නේ වර්ධනය වෙන්න උත්තේජනයක් ලැබෙනවා. හැබැයි මසල් එක රිපෙයාර් කරලා බිල්ඩ් කරන්න ශරීරයට ප්‍රෝටීන් ඕන වෙනවා. ඔයාට සත්වාහාර වගේම ශාකාහාර වලින් අවශ්‍ය ප්‍රෝටීන් ටික ලබා ගන්න පුළුවන්. රෙසිස්ටන්ට් ට්‍රේනින් කරන හෙල්දි ඇඩල්ට් කෙනෙකුට දවසකට බොඩි වේට් කිලෝ 1කට 1.6 ග්‍රෑම් පමණ ප්‍රෝටීන් කියන්නේ හොඳ ප්‍රැක්ටිකල් ටාගට් එකක්. මේක ටිකක් එහෙම වෙන්න පුළුවන්. හැබැයි මේ ගාන ඔයාට සාමාන්‍යයෙන් ඇති. හැබැයි මතක තියාගන්න. ප්‍රෝටීන් විතරක් කාලා මසල් හැදෙන්නේ නැහැ. ට්‍රේනින් ප්ලස් නියුට්‍රිෂන් දෙකම අවශ්‍යයි. රිකවරි එක අමතක කරන්න එපා. මසල් බිල්ඩ් කරන එකේ තවත් වැදගත් කොටසක් තමයි මේ රිකවරි එක. ට්‍රේනින් එකෙන් ස්ටිමියුලස් එකක් දෙනවා. ඒ කියන්නේ උත්තේජනයක් දෙනවා. ඊට පස්සේ ශරීරයට රිකවරි වෙන්න අවස්ථාව අපි දෙන්න ඕනේ. ඒ නිසා ප්‍රමාණවත් නිින්ද, හොඳ නියුට්‍රිෂන්, නිවැරදි ට්‍රේනින් ෂෙඩියුල් ඒව ඔක්කොම වැදගත්. විශේෂයෙන්ම 40න් පස්සේ මට තම 20යි කියලා හිතාගෙන පළමු දවසේම ඉතා බර වේට්ස් ලිෆ්ට් කරන්න යන්න එපා. මුලින්ම ඔයාගේ ටෙක්නික් එක හදාගන්න. ඔයාට ගැලපෙන රෙසිස්ටන්ස් එකකින් පටන් ගන්න. ක්‍රමක්‍රමයෙන් ප්‍රෝග්‍රස් කරන්න. එහෙනම් 40න් පස්සේ මසල් හදන්න පුළුවන්ද? ඔව් පුළුවන්. වයස වැඩි වෙනකොට මසල් මෑස් එක අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒක අනිවාර්යයෙන්ම නවත්තන්න බැරි ප්‍රොසෙස් එකක් නෙවෙයි. නිවැරදි රෙසිස්ටන්ට් ට්‍රේනින් සහ හොඳ නියුට්‍රිෂන් මගින් වැඩි වයසකදීත් මසල් මෑස් එක සහ ස්ට්‍රෙන්ත් එක ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. මතක තියාගන්න මේ කරුණු 4. රෙසිස්ටන්ට් ට්‍රේනින්, ප්‍රොග්‍රෙසිව් ඕවර්ලෝඩ්, ප්‍රමාණවත් ප්‍රෝටීන් සහ නියුට්‍රිෂන්, රිකවරි. 40 කියන්නේ පරක්කු වැඩි වයසක් නෙවෙයි. අද එක්සර්සයිස් පටන් ගන්නවා නම් ඔබේ ශරීරයට තවමත් වෙනස් වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාට ගොඩක් ස්තුතියි. දැන් ඔයාට වයස 40න් පස්සේ මසල් බිල්ඩ් කරන්න පුළුවන් කියන එක, රෙසිස්ටන්ට් ට්‍රේනින් සහ ප්‍රොග්‍රෙසිව් ඕවර්ලෝඩ් වල වැදගත්කම, ප්‍රමාණවත් ප්‍රෝටීන්, නියුට්‍රිෂන් සහ රිකවරි එක ස්මාර්ට් විදිහට ට්‍රේන් කරන්නේ කොහොමද කියන එක ගැන ක්ලියර් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා. මේ channel එකෙන් හැම විටම ෂෙයා කරන්නේ science based health and fitness information. මේ වගේ වීඩියෝ සඳහා ADI Health and Fitness channel එක subscribe කරලා support එකක් දෙන්න. ඔයාට වයස 40 පහු වෙලාද? දැනට resistance training කරනවද? ඔයාගේ experience එක පහලින් comment කරන්න.